good morning හැමෝටම. එන්නකෝ එනං අදත් ලස්සන vlog එකක් බලන්න. මේ නම් ඉස්සලාම තියෙන්නේ අවුරුදු දවස. පේනවනේ ඉතින් සද්දේ. අවුරුදු උනාට මම නැගිටින් 9 මාට වගේ. මොකද ඉතින් ඊට කලින් දවසේ මම නිදා ගන්නකොට මාර පරක්කු වුණා. මම මේ පෙන්නන්නේ මං අලුතෙන් ගත්ත ජැනට් එකේ ප්‍රොඩක්ට්ස් දෙකක්. ඉතින් මට අර මං ඉස්සෙල්ලා ගාන සීරම් එකට මට අඩු වෙන්නේ පිම්පල්ස් විතරයි. පිම්පල් මාක් නම් අඩු වෙන්නේ නැහැ. ඒකින්ද තමයි ඉතින් මං යූස් කරලා බලන්න ගත්තේ. ඉතින් මෙන්න මෙයා උදේ පාන්දර හුරතල් දෙන්න ගත්තා. මොන සදාදනේ ඉතින් ආස නැති මෙහෙම අත ගද්දි. මෙන්න මේ තියෙන්නේ මගේ අලුත් බෙඩ්ෂීට් එක. මං හිතන්නේ මේක තමා මම මගේ ඇඳට දාපු ලස්සනම බෙඩ්ෂීට් එක. ඉතින් අපේ අම්මයි තාත්තයි හැමදාම හැම අවුරුද්දෙම මෙන්න මෙහෙම channel වල තියෙන එක එක ඒවා ඉතින් බල තමයි ඉතින් ඉන්නේ. ඉතින් දැන් මට කන්නත් නැති හින්දා මට මුකුත් කරන්නත් නැති හින්දා ඉතින් මට ටීවී බලන්නත් කම්මැලි හින්දා මං ඉතින් ෆිල්ම් එකක් බලන්න තමයි ඉතින් හැදුවේ. ඉතින් මං හැරි පොටර් තමයි බලන්න හැදුවේ. මේක නම් පළවෙනි එක නෙවෙයි. මම ඊට කලින් නම් ඔක්කොම බලලා තියෙනවා. ඒ වුණාට ඉතින් දැන් නම් මතක නෑ. මගේ ආසම ෆිල්ම් සීරීස් එක තමයි හැරි පොටර් කියන්නේ. ඉතින් අපේ අම්මා කතා කරා මේසය හදන්න. මෙන්න මේ කේක් එක අපේ අම්මගේ යාළුවා තමයි හදන්නේ. අනේ මන් දන්නේ මං කාපු රසම බටර් කේක් එක තමයි එන්නේ ඒක. අපේ ගෙදර නම් වැඩිපුර මාස වෙන්නේ මේ කොකිස් වලට. ඇත්තටම මීට වඩා දේවල් ගෙනාවට මේසට තියන්න උනේ මෙන්න මේ ටික විතරයි. ඒකට හේතුව ඉතින් අපේ අයියාගේ අක්කාගේ වැඩ හින්දා තමා. කාලා ඒත් බඩ පිරුන්නේ නැති හින්දා මෙන්න මේවා බෙද ගන්න තමා මම හිතුවේ. මාර වැඩේ කියන්නේ මේක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ හින්දා ඔක්කොම එකට ඇල්ල තමා තිබ්බේ. ඉතින් ගලව ගන්න මාර ගේමක් දුන්නා මම. ඊට පස්සේ අම්මා මට කෝපි එකක් හදලා ගෙනාවා. මේ වෙලාවේ නම් වැස්සද කොහෙදෝ. ඉතින් ඊට පස්සේ අපි ආච්චිලා ගෙදර ගියා වඳින්න. අපි නිකන් එහෙට ගියත් අපිට මොන හරි දීලම තමයි ඉතින් එයා එවන්නේ අපිව. මෙතනින් නම් 14 සිද්ධ වුණ දේවල් නම් ඇත්තටම ඉවරයි. එච්චරයි ඉතින් මට වීඩියෝ කරගන්න පුළුවන් උනේ. මේ නම් 15 මෙදත් මට එච්චර වීඩියෝ කරගන්න නම් බැරි වුණා. මේ නම් තියෙන්නේ මගේ අලුත් පැලේ. මෙන්න මේ පැලේ අලුත් කොලයකුත් දාලා මම නම් මතක් වෙන හැම වෙලාවකම මේවට වතුර දානවා. මල් ළඟ තියෙන ගොඩක් ගස් වලට ඉරේලිය නම් ඕනේ. හැබැයි මං අර අලුතෙන් ගත්ත එක නම් එච්චර ඉරේලිය ඕනේ නෑ කියලා තමයි ඉතින් කිව්වේ. මෙන්න මේකගේ එක්සෑම් ඉවර හින්දා අපිට කණක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ. සින්දුව අහන එකමනේ මේකගේ වැඩේ. මට වැඩ කරන්නත් හිතුන්නේ නෑ අවුරුදු හින්දාද මන්දා. ඒකින්ද ඉතින් මං ඔහේ හිටියා එළියට වෙලා එළියට යනවා ෆෝන් එක බොනවා. ඔච්චර තමයි ඉතින් එදා කරේ. මෙන්න මේ ගස්වල මල් පිපුණාම නම් පුදුම ලස්සනක් නේදනේ තියෙන්නේ. ඉතින් එදා අපේ ගෙදරට නෑදෑයෝ ගයක් ආවා. ඉතින් එයාලට අපේ අම්මා ඩිනර් එක හදපු හින්දා මාත් ඉතින් අම්මට ගොඩක් වෙලා උදව් වුණා. කොහෙන් කෑවත් අපේ අම්මා උයනවා තරම් නම් මට නම් ඇත්තටම රස නැහැ. මම නම් හිතන්නේ ඒක හැමෝටම එහෙම තමා. ඉතින්
මෙන්න මෙතනින් ඒ දවසත් ඉවර වෙනවා. මෙන්න මේ තියෙන්නේ 16 වෙනිදා උදේම යෝගට් එකක් කෑවට මෙන්න මේ හැන්දෙන් මේක කන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් හිතුවා. මේකෙන් නම් මගේ පිම්පල්ස් මාර විදියට අඩු උනේ. අනේ මෙන්න මේ දවසේ අපේ සුදුට හොඳටම අසනීප වුණා. අපි ගෙදර හැමෝම මෙන්න මේ බල්ලට මාර පුදුම ආදරයක් තියෙන්නේ. මීට කලින් අපි බල්ලෝ දෙන්නෙක් ගෙනල්ලා තියෙනවා. ඒ වුණාට මෙන්න මෙයා තරම් අපිට කවුරුත් ක්ලෝස් උනේ නැහැ. අපි එදා මෙයාව ඩොක්ටර් ළඟට එක්කන් ගියා. එයා මේ දවස් නම් මුකුත්ම කෑවේ නැහැ දවසම. එයාට පණක් තිබ්බේ නැහැ. ඊට පස්සේ දවසේ නම් එයා කන්න ගත්තා. දැන් ටික හොඳ වෙගෙන එනවා ඉතින්. අපි පුදුම බයෙන් හිටියේ එයාට මොන හරි වෙයි කියලා. එයා ළඟ හැමෝම හිටියේ හින්දා ඉතින් මං මල් පූජා කරන්න ආවා. ඒවත් කරන්න එපානේ. මෙන්න මේක අපේ අම්මා අලුතෙන් ගෙනල්ලා තියෙන්නේ. මේකෙන් මං හිතන්නේ සුවඳ එනවද කොහෙදෝ. මෙන්න මේක තමා. අම්මේ දානං අහස පුදුම ලස්සනක් තිබ්බේ. ඊට පස්සේ අපි අපේ ලොකු අම්මලා ගෙදර යන්න හැදුවේ. අපේ අම්මා නම් එන්නේ නැහැ කිව්වා බල්ලා හින්දා. ඒ වුණාට අපි තුන්දෙනා ඉස්සෙල්ලාම ගිහින් ඊට පස්සේ අපි ආයේ ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි යන්න කිව්වා. නැත්තම් ඉතින් හරි නෑනේ. ලොකු අම්මලා ගෙදර නම් මාර ලස්සනට හදලා තියෙනවා. ඊට පස්සේ අපිට අග්ගාලා කෑවා. ඉතින් ආපු වෙලේ ඉඳන් මෙන්න මේ ඔන්චිල්ලාවට හැමෝම පොර කකා තමයි ඉතින් හිටියේ. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් කෑවා. එතනත් ඉතින් හැමෝම පොර කනවා. මෙන්න මේකට නම් පුදුම දඟලිල්ලක් තියෙන්නේ. ඔය පේනවනේ මෙතන 4කට ඉන්න බෑ කියලා දැනදනත් ඔඩොක්කුවට එනවා. මං ඉතින් කරන්නේ අවුස්සන එක. ඉතින් කොහොම හරි අපි තුන්දෙනා ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි එන්න කිව්වා. එතකොට බල්ලා තනි වෙන්නේ නෑනේ. මෙයාව ඩොක්ටර් කිව්වා නාවන්න එපා කියලා. මේ දවසටම මෙන්න මෙයා දැන් තමයි නිදාගත්තේ. අපිට නම් මාර දුකයි. මෙයා හෙන ළඟ මල්ලක් මෙමෙ හිටියට. දැන් නම් ටික අඩු වෙගෙන එනවා යාට. ඉතින් අවුරුදු කොහොමදත් කියලා මට කියන්නකෝ. එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් thank you. bye හොඳේ.